හරි අපි අද බලමු ෆොටෝ රූම් ඇප් එක යූස් කරලා මෙන්න මේ වගේ ෆොටෝ එකක් මෙන්න මේ වගේ පෝර්ට්‍රේට් ෆොටෝ එකක් විදිහට හදාගන්නේ කොහොමද කියලා. පළවෙනියට අපි යන්න ඕන Play Store app එක. Play Store app එකට ගිහිල්ලා ඉවර වෙලා ෆොටෝ රූම් කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ එන මෙන්න මේ දෙවෙනි app එක ෆොටෝ රූම් කියලා සර්ච් කරගත්තාන් පස්සේ අපිට පෙන්නනවා මෙන්න මේ දෙවෙනි app එක. අන්නේ දෙවෙනි app එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. දැන් ඊට පස්සේ මම app එකට යනවා. app එක open වෙනවත් එක්කම ඔයාලට ඒවේ allow කියලා දෙන්න තැනක් මෙතන allow දීලා මෙතන අතිරේ දාගෙන ඉලා මෙතන තියෙනවා blur කියලා තැනක් තියෙනවා. එතන ඒ ෆොටෝ එක ටච් කරලා ඉවරලා ඔයාට පෝර්ට්‍රේට් කරන්න ෆොටෝ එක දීලා ඉවරලා එහෙම තියෙනවා. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා ෆොටෝ එක මෙන්න මේ විදිහට හැදෙනවා. ඊට පස්සේ ෆොටෝ එක පෝර්ට්‍රේට් බෑග්ග්‍රවුන්ඩ් එක පෝර්ට්‍රේට් වෙනවා. මෙන්න මේ විදිහට. ඔයාට ඒක බලා ගන්න පුළුවන් මෙතන. මෙන්න මේ විදිහට තමයි බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් මේ පෝර්ට්‍රේට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉවරලා ඔයාට මේ ෆොටෝ එක ගැලරියට සේව් කරගන්න පුළුවන්. මේ ෆොටෝ රූම් එකේ තවත් වැඩ ගැටි ගොඩක් තියෙනවා. ඉස්සරහට වීඩියෝ එකකින් හම්බ වෙනවා. අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි යනවා. bye bye.